හායි යාළුවනේ good morning ඔයාලා හැමෝටම. ඔයාලා හැමෝම සතුටින් පරිස්සමට ඇති කියලා මං හිතනවා. ඉතින් මේක තමයි මගේ YouTube channel එක. අලුතින් තමයි මම පටන් ගත්තේ. අද මම හිතුවා ඩේ vlog එකක් කරන්න ඕනි කියලා ඔයාලත් එක්කන්. ඉතින් අද වගේ හැමදාටම මාත් එක්ක ඔයාලා ඉඳී කියලා මම විශ්වාස කරනවා. අමතක නොකර මගේ channel එක subscribe කරන් යන්න. ඉතින් අද vlog එක පටන් ගමු. අපි දෙන්න කොහෙද යන්නේ? අපි දෙන්න කොහෙද යන්නේ? අපි යන්නේ දැන් කඩේට. උදේම තේ එකක්වත් දුවේ නැත්තම් නිකන් ඇඟට පන්න නෑ වගේ. මෙයා නම් තේ බොන්නේ නෑ. මෙයාට තාම අවුරුද්දයි. එයාට මම තේ දෙන්නෙත් නෑ තාම. එයාගේ කෑම එක හදමු අපි තේ එකක් බීලා. එහෙනම් අපි කඩේට යන්න දැන්. මෙහෙට තාම එච්චර වෙලා ගිහිල්ලත් නෑ ළමයි. බලන්නකෝ තියෙන අවුව මාරම අවුවක් වැටෙන්නේ. හැබැයි ඉතින් උණගක් තියෙනවා. කඩේ කවුරුත් නෑ. නැන්දිලා කඩේනේ. මේ ගේ ඇතුළටම ගිහලා බලමු. මොකක් හරි ලොකු වැඩක ඇති. කඩේ හදනවා ඇති. මෙයා සාදු කියනවා. බුදු පිළිමයක් දැක්කම එහෙමයි. එකක් ගේන්න ගියා. ඔය ඕක කැඩුවට වට කන්න හොඳ නෑනේ මැනික. මයි පුතාට ඔය කන්න හොඳ නෑ. කඩේ ළඟ ඉඳන් ගෙදරට එච්චර දුර නෑ. මේ චුට්ටි දුරයි තියෙන්නේ. මේක තමයි ඉතින් අපේ පුංචි ගෙදර. ඉතින් අපි ඒක බීලිවර වෙලා ගෙදර වැඩ ටික කරන්න පටන් ගමු. මං දර ලිපේ තමා උයන්නේ. ගෑසුත් තියෙනවා. හාල් ටික හොදලා ලිපේ තිබ්බා. මේකත් නිදන කල් දැන් මාළු හදා ගන්න ඕනි. හෙට පෝය නිසා කොහොමත් අද රෑ 11 විතර වෙනකන් මාකට් ඇරලා තියෙනවා. යා හෙට නිවාඩු. හෙට පෝය නිසා ඇවිදින්න යන්නත් තියෙනවා. මං උයනකන් එයා බරටම වැඩ. පොල් ගන්නද යන්නේ මැනිකේ? පොල් ගන්නද යන්නේ ඔයා? වතේ මගේ අම්මේ. වැතේ හරිද? බීට් කපනකන් එයාට දුන්න බීට් කෑල්ලක් කන්න කියලා කට රතු කරගෙන ගාගෙන කාලා කට සතු කළගෙන ඉන්නවා දැන් ඔයා. බීට් එකත් තැම්බෙන්න තිබ්බා. බත් එකත් මේ ලිපේ ඉදෙනවා තාම. මෙයාට මේ බයික් එක ගෙනත් දුන්නේ අපේ අම්මේ තාත්තේ අවුරුද්ද බර්ත්ඩේ එකට. හැබැයි එයා මාර බයයි මේකට ඒකේ සද්දෙට. ඉතින් මං නිකන් ඉන්න වෙලාවට එයාව තියලා පද්දනවා. මොකද බය අරින්න ඕනි හින්දා. නැත්තම් ඉතින් අපරාධේ ඒක පදින්න බය වෙයි. දැන් චූටි බබාට නිදිමත වෙලා ඉන්නේ. ඉතින් එයා නිදි කරවලා ඉතිරි වැඩ ටික කරමු. රෙදි වගේක් තිබුණා හොදන්න ළමයි. ඒ ටිකත් මැෂින් එකට දැම්මා. මම වැඩි මොකුත් හැදුවේ නෑ යාළුවනේ. මේ හැදුවේ සෝයයි බීට්රූට් විතරයි. මොකද අයියත් නෑනේ. හැබැයි කන්න උන්නේ නෑ. අර හැරුණා. එයාත් දැන් මගේකින් අරන් කනවා. හැමදාම වගේ රිලව් වෙනවා. දැන් මෙයා රිලව් දිහා බලන් තමයි ඔය ඉන්නේ. බය වෙලා දෙකත් ලොකු කරන් තමයි ඉන්නේ ඔය. එයා බය වෙලා ඉන්නේ. දැන් තමයි වැඩ ටික ඉවර වුණේ. මෙයාවත් නාවල ඉවර වෙලා ගෙදර වැඩ ටිකත් ඉවර වුණා. කිසිම දෙයක් තියන්නේ පොල් අපේ වත්තේ අඹ තියෙනවා. කිසිම දෙයක් තියන්නේ නැහැ. ආවම ඔක්කොම කාලා කනවට වැඩිය බිම දාලා තමයි යන්නේ. රිලව් ඇවිල්ලා ඉන්නේ මේ ආයෙ මුකුත්ම තියන්නේ නැහැ. කුස්සියේ බඩු එහෙම පෙරලනවා. මේ අර වහලේ උඩ ඉඩ තියෙනවනේ. ඒකෙන් තමයි එන්නේ. රිලවුන් ගෙනුයි වඳුරන් ගෙනන් කිසි කාඩුවක් නැහැ ආය. මාර විදියට හැමදාම එන්නේ. මේ ඔයාලට පේන්නේ නැති වෙයි අර ගහ උඩ ඉන්නවා රංචුවක්ම. මෙයා බයයි මාර විදියට බයයි. අර වහලෙන් සද්දෙට යනකොට මෙයා කෑ ගහනවා.
එයා කෑ ගහන විදිහට බය හිතෙනවා පපුවත් එක ගැහෙනවා එයාගේ. එයා මාර බයයි මේ රිලවුන්ටයි වඳුරොන්ටයි. ඔයාලට පේනවත් දන්නේ ඔය එන්නේ අඹ කන්නයි පොල් කන්නයි කිසිම දෙයක් තියන්නේ නැහැ. මම නම් කැමතිම නැහැ ටිකක්වත්. මුග වෙලාවකින් දැන් තමයි ඕම් ෆෝන් එක අතට ගත්තේ. දෝනිට නිදිමත ඇවිල්ලා දෝනි නිදාගත්තා. ඔහම ඉන්නකෝ ඔයාලට පෙන්නන්නම්. පේනවනේ හොඳටම නිින්ද ගිහිල්ලා. මමත් දැන් ටිකක් නිදා ගන්නවා. ඉතින් අපි හවස් වෙලා හම්බෙමු. ශ්වෙත සබේරැට නුඹේ පාලු මකාලා සේත වලාවෝ ගැවසීලා තම නැතේ ආල කතා ඇයට කියාලා වැඩ ටික ඔක්කොම ඉවර කරලා හවස මේ 5:40ට විතර තේ එකක් බොන්න කියලා හිතුණා. ඉතින් ඒ වෙලාවට තමා හරිම නිදහස්. ගෙදර වැඩ ටිකත් ඉවර කරලා බබාගේ වැඩ ටිකත් ඉවර කරලා මෙහෙම නිදහසේ තේ එකක් බොනවා කියන්නේ හිතට මාර සැනසීමක්. Can't hear the words you're telling me. Guess I'm not. ඉතින් බුදුන් වඳින්න ඕනි නිසා මල් කඩන්න ගියා. දෝනිත් එක්ක තමයි හැමදාම මල් කඩන්න යන්නේ මම. මොකද පොඩි කාලේ ඉඳන් ඒක පුරුදු කරන එක ගොඩක් වටිනවා. ඊට පස්සේ ගේ අස් කරලා ඉවර වෙලා පහන තියන්න තමයි මේ මම ලෑස්ති වෙන්නේ. මල් වලට වතුර දාන්න නැතුව බෑ. මෙහෙට මාර අවසරක් තියෙන්නේ මේ යාළුවනේ. ඒ නිසා මල් වලට හැමදාම වතුර දානවා මම. හැබැයි දානව නම් දාන්නේ හවස 5ට 6ට විතර. මොකද නැත්තම් මාර රස්නේ. කොච්චර වතුර දැම්මත් වැඩක් නැහැ ගස්වලට. බුදු පහන තියලා මේ රිලැක්ස් එකේ ඉන්න තමයි චුට්ටක් හදන්නේ. ඉතින් මං ආදරෙන් ඉල්ලනවා මගේ channel එක subscribe කරන්න, share කරන්න. ඔයාලට කියන්න දෙයක් තියෙනවා නම් comment එකක් දාන්න. හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ගිහින් එන්නම්. බුදු සරණයි.